උතුරු ජර්මනියේ ශ්වෙරින් විලේ දූපතක ඉදි කරලා තියෙන ශ්වෙරින් මාලිගය ජර්මනියේ තියෙන තවත් එක ලස්සනම මාලිගාවක්. ක්‍රිස්තු වර්ෂ 1160 දී ජර්මනියේ හිටපු බලවත් රජ කෙනෙක් වුණ හෙන්රි ද ලයන් විසින් මෙම ප්‍රදේශය යටත් කර ගැනීමටත් පෙර ස්ලොවික් බලකොටුවක් විදිහට මේක තිබිලා තියෙනවා. අද අපි දකින සුන්දර මාලිගාව ඉදි වෙන්නේ 19 වෙනි සියවසේදී ක්‍රිස්තු වර්ෂ 1845ත් 1857ත් අතරේදී. මෙම මාලිගාවට ෆ්‍රෙන්ච් රෙනයිසන්ස් ස්ටයිල්, බැරොක් සහ ගොතික් කියන ගෘහ නිර්මාණ ශෛලීන් මිශ්‍ර කරමින් නැවත ගොඩනගන්නේ දෙවන ග්‍රෑන්ඩ් ඩියුක් ෆ්‍රෙඩරික්ස් ෆ්‍රාන්ස් විසින්. ඉතාමත් සුපෝකභෝගී කාමර 653ක් ඇතුළත් වන මෙම මාලිගාවේ සිංහාසන ශාලාවේ සීලිමේ තාරකා 8758ක් ඉතාමත් ආකර්ශනීය විදියට සිතුවම් කරලා තියෙනවා. මේ මාලිගාවේ තියෙන කෞතුකාගාරය ඉතාමත් පැරණි සහ වටිනා සිතුවම් මූර්ති සහ රජවරුන් භාවිතා කළ ආයුධ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මේ මාලිගාව තවත් දෙයකට සංචාරකයන් අතර ජනප්‍රියයි. ඒ තමයි පීටර් මන්චන් නමින් හඳුන්වන මිත්‍රශීලී අවතාරය තවමත් මේ මාලිගාවේ විශාල ශාලා අතර සැරිසරනවා කියන කටකතාව නිසා.